හයි කොහොමද ඔයාලට? ඔයාලට කොහොමද කියලා ඇහුවට මම නම් ඉන්නේ අසනීපෙන් කියන්නේ සෙම හෙම්බිරිස්සාව කැස්ස තමයි හැදුනේ. ඒත් ඒක හරියට අමාරු වෙන තරමට කතා කරගන්න බැරි, ඔළුව කෙලින් උස්සගෙන ඉන්න බැරි වෙන තරමට ඔළුව කැක්කුමක් එක්ක චුට්ටක් අමාරු වෙන විදිහට තමයි හැදිලා තිබුණේ. ඉතින් තාමත් හොඳටම හොඳ නැහැ. ඒත් ඉතින් බෙහෙත් දීලා ඔළුව චුට්ටක් උස්ස ගන්න පුළුවන් වෙච්ච ගමන් ගියේ මෙහෙම දැක්කහම හැඩි වෙලා තියෙනවා. ඒක ඔක්කොටම වැඩි අමාරුයි ඔළුවට. ඒක නිසා හිතුවා මේ ටික මේ විදිහට තියෙන්න දෙන්න නැතුව අත් කරන්න ඕනේ කියලා අමාරුවෙන් හරි. මේ දැන් පෙන්නේ මම ක්ලාරාගේ ස්කූල් හෝම්වර්ක් එවල තිබුණා. මොකද ගම් වතුර ආපු නිසා ඉස්කෝලේ ක්‍රිස්මස් පාටි එක තිබුණෙත් නැහැ. නිවාඩු දෙන දවස ඉස්කෝලේ තියන්න උනේ නැහැ. ඒක නිසා හෝම්වර්ක් එවල තිබුණා මේ නිවාඩු මාසෙට කරන්න. ඉතින් දැන් ගොඩාක් දුරට කරලා ඉවරයි. තව බොහොම පොඩි වර්ක්ෂීට්ස් එකක් දෙකක් වගේ තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ඒ ටික තමයි එයා සැරින් සැරේ කරනකොට චුට්ටක් ඉතින් රෙස්ට් කරනවා, චුට්ටක් කාටුන් එකක් බලනවා, සෙල්ලම් කරනවා, ආයෙ චුට්ටක් හෝම්වර්ක් කරනවා. කොහොම තමයි කරේ. ඉතින් නිවාඩු මාසෙ හින්දා ලොකුවට ස්ට්‍රෙස් කරේ. එක දිගට කරවන්න ගියේ නැහැ. එයාටත් එයාගේ පාඩු ඉන්න දීලා තමයි ඉස්කෝලේ වැඩ කෙරෙව්වේ. ඉතින් මේ ඔක්කොම මේසි පුරාම තියෙන එයාගේ පොත් තමයි ඔක්කොම. ඉතින් මේ ටික දැන් ඔක්කොම මම අස් කරනවා. අස් කරලා උයන්න ගන්න ඕනේ දවල්ට. ඉතින් සතියකින් විතර මට වීඩියෝ එකක් අරගෙන යන්නත් බැරි වෙච්ච නිසා ගොඩක් දෙනෙක් මෙසේජ් කරලා වීඩියෝ කෝ ඇයි වීඩියෝ නැත්තේ කියලා අහපු නිසාත් ඉතින් හිතුවා මේ විදිහට මේක වැඩ ටික හරි මම මේ විදිහට කරගන්න ගමන් වීඩියෝ එකක් කරගන්නවා කියලා. ඉතින් එහෙම හිතලා තමයි පටන් ගත්තේ. උනාට උයන ටික විතරයි මට රෙකෝඩ් කරගන්න පුළුවන් උනේ. අපේ ක්ලාරා බබා ගොඩක් වෙලාවට ක්ලේ වලින් සෙල්ලම් කරනවා. එයාට ක්ලේ බෝඩ් එකක් වෙනම තිබුණත් එයා ඒකෙන් නෙමෙයි හැමතිස්සෙම සෙල්ලම් කරන්න ක්ලේ එක. එයාට හිතන තැන්වල මේ සුඩ තියලා ඉතින් සෙල්ලම් කරනවා. ඉතින් මමත් මුකුත් කියන්නේ නැහැ. එයාට සෙල්ලම් කරන්න දෙනවා. මේ අපේ ඩයිනින් ටේබල් එකේ තියෙන ග්ලාස් එකක්. ඉතින් ඒකේ අර හොඳටම ක්ලීන් කරන්න වෙනවා. ක්ලේ අර වේලිලා වගේ තිබ්බහම එයා සෙල්ලම් කරලා. ඒ නිසා මම මෙතෙන්ට වතුර ටිකක් රෙද්ද තෙමාගෙන තමයි මේ විදිහට මේසෙ තියෙන ඒ අර ක්ලේ මාක්ස් ටික යවා ගන්න. අත තද කරලා පිහදලා. අද නම් ගේ අතු ගෑව විතරයි. ඇත්තටම මොබ් කරන්න ඕනේ වුණාට මම මොබ් කරේ නැහැ. මට මේ ටිකක් අමාරුයි ඩස්ට් එකක් නිසා. ඉතින් ටිකක් ඉන්නේ අසනීපෙනෙත් නිසා හිතුවා කමක් නැහැ. දැන් මේ ඇති ගේ අස් කරගත්තා. උයන්න යනවා කියලා. ඇත්තටම මම අද කිචන් එකට ගියේ දෙකක් මොනවා හරි හදලා ගන්නවා. චිකන් එකක් එක්ක එක එළවලුවක් හදලා ගන්නවා කියලා. මොකද ටිකක් අමාරු නිසාම ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ඒත් ඉතින් හැමදාම වගේ මට මැච් වෙන්න උයන්න ඕනේ. ඉතින් එකක් හදලා මදි වගේ හිතුණා. කොච්චර අමාරුවෙන් හරි මේ විදිහට දෙකක් තුනක් හදලා ගන්නවා කියලා හිතලා බණ්ඩක් ටිකක් තමයි උයන්න ගත්තේ කිරට. ඒ ටික තමයි මේ කපලා ප්ලේට් එකකට මම තියාගන්න යන්නේ. ඒත් එක්කම මම එළවලු ගෙනපු දවසේම එළවලු කපලා ෆ්‍රිජ් එකට දානවා. ඉක්මනට අර මැල වෙනවා වගේ කියලා හිතන එළවලු. ඒක නිසා මම කලින් කපලා දාලා තිබුණා. කොහිල දලු ටිකකුයි කොහිල අලයි දලු එකට දාලා කපපු එකක් තියෙනවා. ඉතින් මම ඒකත් දැන් අරගන්නවා. එතකොට බණ්ඩක් උයලා කොහිල දලු අලයකට දාලා ඒකත් කිරට උයලා චිකන් එක ටිකක් සැලඩ් හදනවා. ඒත් එක්කම තව ගත්තා කැරට් සම්බෝලයක්. මේ තියෙන්නේ අර කොහිල ටික. ඒකත් අරගෙන මම එකතු කරන්නේ කහ 3-5 තමයි. මිරිස් එකතු කරන්නේ නැහැ වැඩි මොනවටවත්. චිකන් ටික විතරයි සැලඩ් හදන්නේ. ඒත් එක්කම මුකුත්ම තෙලට හලන්නේ මුකුත් නැහැ. තෙල් පාවිච්චි කරන්නේම නැතුව තමයි දැන් ගොඩාක් වෙලාවට උයන්නේ. කලාතුරකින් දවසක තමයි දැන් තෙල් ටිකක් පාවිච්චි කරන්නේ. අපි තෙල් කන එක ගොඩාක් අඩු කරලා තියෙන්නේ දැන්. මං කිව්වනේ අද දෙකම එළවලු දෙකම කිරෙන් හදන්නේ කියලා. ඉතින් මම ලිපේ තිබ්බෙත් කිරෙන්මයි. තෙලට හැලපු නැති නිසා කිරි දාලම මේ විදිහට බණ්ඩක්කයි කොහිල ටිකයි දෙකම මම කිරි එකතු කරලා හොදට හින්දලා ලිපෙන් අයින් කරගන්නවා. දෙකම එළවලු වර්ග දෙකම පොඩියට කපලා තියෙනා වගේම ගොඩාක් වෙලාවට තැම්බෙන්න වෙලා යන්නේ නැති දේවල් දෙකක් තමයි මේ දෙකම. බණ්ඩක් එහෙමත්
තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒක නිසා මේ කිරි ටික ඇති මේ ටික හොඳටම තැම්බෙන්න මැටි භාජනයේ තියෙන හින්දා හෙමින් තැම්බෙනවා. කලබලේ තැම්බෙන්නේ නැති නිසා මේ විදිහට කිරෙන්ම ඒ දෙක හදලා ගත්තා. චිකන් එකට ටිකක් අම්බිරිස් කුඩුයි බද මිරිස් කුඩුයි ටිකක් වැඩිපුර දාලා ඒක සැරට ටිකක් හදා ගන්නවා. මොකද එළවලු දෙකම සුතට තියෙන නිසා එක්කම අපි දෙන්නටම මටයි හස්බන්ඩ්යි දෙන්නටම සනීප නැහැ. ක්ලාරට අපි තුන් දෙනාට තමයි සනීප නැත්තේ. ඒක නිසා චිකන් එක විතරක් ටිකක් සැරට හදාගත්තා. මෙතන මම පොල් ටිකක් වැඩිපුර අරගෙන තියනවාද කැරට් සම්බෝලෙට. එතකොට රස වැඩි. පොල් ටිකක් වැඩිපුර දැම්මහම මේ තියෙන කිරි ටික චිකන් එක හිඳුනහම එකතු කරන්න තියාගෙන තියෙන පොල් කිරි ටික. ඉතින් දැන් උයලා ඉවරයි. බණ්ඩක්ක ටිකත් හරි අපේ කොහිල ටිකත් උයලා ඉවරයි. චිකන් එක ටිකක් හින්දෙන්න විතරයි තියෙන්නේ. මේ විදිහට මම කැරට් සම්බෝලෙට දෙහි එකතු කරගන්නවා. කලින් වීඩියෝ එකක මට මතක තියෙන මසාලා මුරුක්කු එකේද කොහෙද කෙනෙක් කියලා තිබ්බා මුද්දත් එක්ක දෙහි මිරි කන්න එපා මුද්දට හොඳ නැහැ කියලා. ඇත්ත. ඒක දන්නා වුණාට මට මතක් වෙන වෙලාවට මම ගලවලා අයින් කරනවා. නැත්තම් ඉතින් ගොඩාක් වෙලාවට ඒ වුණාට අතීරින් එක තියේදි තමයි දෙහි මිරි කන්නේ. අද නම් ඔන්න මතක් කරලම ගලවලා අයින් කරා. මේ විදිහට දෙහි මිරි කන්න කලින් ඉතින් දෙහි ටිකත් එකතු කරගෙන ගම්බිරිස් කුඩු කෑලිමිරිස් කුඩු ටිකක් දාලා මේ විදිහට සම්බෝලේ හොඳට අනා ගන්නවා. මම ලුණු ගම්බිරිස් කලින් දාලා තිබුණේ. ඉතින් එකමාරු විතර වෙනකොට උයලා ඉවර කරගන්න පුළුවන් වුණා. මොනත් ලන්ච් එකට අද කලින් ඇවිල්ලා හිටියා. එයාට කොහොමත් හැමදාම රස්නෙන් කෑම ටික කන්න ඕනේ. ඒ නිසා ඉක්මනටම ලිපෙන් අයින් කරගත්තම ගමන් උණුවෙම මේ විදිහට බත් එක බෙදලා දුන්නා. ඉතින් මට උයන ටික විතරයි මේ විදිහට රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලා ඉල්ලනවා වගේ ටිකක් දිග වීඩියෝ සනීපුණාට පස්සේ අරගෙන එන්නම්. අදත් මේ වීඩියෝ එක බලන ඔයා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක නොකර. ඉතින් ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම් සනීපුණාට පස්සේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.